අදස් කතාගන්නතුව බෘස්ලි ගැන ජීත් කුන්ඩු කියන සන් කලාව මෙලවකට දායාදකරු මනුස්්‍යය ගැන උතුම් මනුස්්‍ය ගැන පුරාවෘත්තය ගැන දැඟන්න බොහොමයක් ප්‍රෝලිවල් ඇතිලීට සමහරු වැටැක් කරනවා අපිත් ඔෝදය කරන්න තිබ්බනේ ඕක මහලු ගඩක්ද කියලා හැබැ දෙයක් කරපු අයගොලු හරිද එහෙම එතකොට අධ්‍යක්ෂණය නිෂ්පාදනය තිර්රාචනය රඟපෑම ඔය හතරම් බ්‍රෝස්ලි විසින් තමයි සිද්ධ වනේ ඔහුගෙම සිනමා පටවලදී එතකොට ඒ සිනමා පටවලදී ඔහුට ඩිෆිට් කානෝන කට්ටට විවෘත චලයන් කල්ල ඉවරලා විවෘත චලයන් කල්ලි වරලා උන්ට එන්න කියලා උම පරාද කරන්න හරිද ලේෂ පාස වැඩක් නෙමේ කවරු සිනමාවදියෙන් පරාදවෙන්න එන්න දැන් අපිට මෙහ පඳුකට පයින් හෙවන්න අලුනි ලිහාගන්න පුළන්වාට සටන්කරුවෙක් එහෙමෙන්න පරදින්න බ්‍රෝස්ලි කියලා එහෙම කියලා එහෙමෙන මිනිසු අඩුයි හරි තව සටන්කරුව තව මාසන තවත් කෝච් කෙනෙක් එම නෑනේ හරිද එතකොට රූෂ්ලික ලසන්තනත් තින මන් දැකපු ෆයිට් කල්ලිවරලා එතනින් දෙහාදුරට අද්දී දොරවල්තුනම් වැහෙනවා ඒ හමට පස්සේ කරන්න කිසිම දෙයක් අර හිතාගන්න ඩෙස්පරේට් මනුස්සෙක් වෙන්න අය වාඩි වෙලා ඉවරලා භාවනා කරන්න එතිනින් හාල තියෙන දේට මුණ දෙන්න පුළුවන් විදියට හ ලස්සනයි හරිද එන්ටත රගන් වේදරගන්න ඔය බලපු කට්ටිය දන්න හරි හරි එතිනින් හඩම ඊට පස්සේ බෘෂ්ලිගේ ඒ සමකාලීනව ජීවත්වෙද්දී ඔහු පන්ති කරන කාලේ පන්ති කරන කාල ලොකු පන්තියක් සාමන ජීට්කුන් ලොකු පන්තියක් ශිෂ්‍යය බරගානක් ඉඳපු මුලින්ම එච්චර ශිෂ්‍යයන ඉන්න ඊට පසත තමයි ශිෂ්‍ය වෙන්න ගන්නේ ඇමරිකන් මේ බොක්ෂන් ඒවන පැවතුනේ ජීට්කුන්ඩ කියනද ශක්තිය පෙන්වට පස්සේ තමයි ප්‍රසිද්ධ වෙලා එන්න ගන්නේ ශිෂ්‍යයෝ ඊට පස්සේ කොහොමරි ඒ සමකාලීනව ඔය වොරියගන් ටවිසි දෙස එන්න කාලෙදී එකන ඒක ලියන්න ගන්න බෘෂ්ටිගේ මේ ස්ක්‍රිප්ට ලියන්නගන්න බෘෂ්ටිගේ මේ පිටපත් කියන්න මේ නෝට්බුක් එකෙන් මෙන්න මෙහමද වෙලාද මෙන්න මෙහමද වෙලාද මෙන්න මෙම ඉන්ජක්ෂන් මාත් ගහව කියලා හරිද එකන්නේ චීන කොදනයක් බවට පත්වන ඇමරිකාව චයින ටවන්ට දැන් අඳුදන මේක අඳුවන ප්‍රදේශය ඇතකොට චීන මිනිස් වෙන එක ඇමරිකන් මිනිස්සු සහ අයිරිස් මිනිස්සු පිළිකුල් සාගත ලෙස දකිනු පිල්ලැල් ලෙස ඒකට සිනමාවම උත්තර දෙන බෘස්ලි අපිට ප්‍රධාන චරිතයක් අවශ්‍යයි ඒ චරිතයට ඕනේ ඇමරිකන් චීන සම්භවය තියන පුද්ගලය එතකොට මේ භූමියයට අයිතිය තියෙනවා ඇමරිකානු භූමියට අයිතිය තියෙන පුත්‍රය තමයි චීනීදන් එන්නේ සන් කලාව තරගෙන ඉගෙනගෙන හරි ඉරි පසේ ගැං සන්දර්ශන්ටයක් යැනො ඒ දේවල් ගිහිල්ලිවරලා කොහොමරි ඒ මූලික වෙච්ච චරිතය වටා ගෙතුුණු කතාව ඒගොල බලන් ඉදලිවරලා චීන මිනිසු මැරන්න හේතු මරන්න කවුද යෝ හෝලිවරලා ලස්සන කතාවක් යනවා ඇත්ත කතාව සත්ත කතාව හරිද ඉතින් මෙතන සිනමාව ගැන ලොකොට ෆෝකස් කරන්න නැහැ ම පෙන්න්නන්නේ ෆිටනස් කියන දේට අමතරවම බෘෂ්ලිම කියන්නේ බී වෝටමයි ෆ්‍රන්් කියලා හරිද එකන්න මේ සීමාවක් තියාගන්න එපා ඔල්ුවේ කොයි වෙලෙත් හරි උත්තර හොයන්න ඕන දේවලට ආභාෂයෙන්ද සටන් කලාවෙන්ද එහෙමනත්නම් වෛද්‍ය විද්‍යාවෙන්ද එහෙමත්නම් ෆිලෝසපි වෙලින්ද උත්තරය හොයන්න වෙනවා හරි තොර භූෂි නැතිවෙන්න හේතුව ඕව පවලෝඩින් ඕව ස්ට්‍රෙන්ත් ලෝඩින් කියලා කට්ටිය කියනවා කියන්නේ ඕන රඩා ශරීරයට වදදීපු හින්ද කියලා වෙන්න පුළුවන් බෘෂ්ටි පුතා නැති වෙන්නේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රකෙන් ෆිල්ම්මයක් කරන්නකොට ඇත්ත බුලට්ස් දාලා කියලත් කියන සමහරු එදැන් පස මිසින් ඒ කතාව හොයන්න නෑ කියලා කියන දුවක්කින්නක බවට ආරංචි තියන ආරංචි මාර්ග ඇත්තද බොරුත් දන්නේ නැත ඉතින් පුරාවෘතය ගැන කතාව ටික තමයි දන්න කට්ටිය කමෙන්ට ඇත්දානමට මගරච්ච ඇත්තිනවනම් දන්න දෙයක් දැනගත්තනම් බොහොම ස්තුතියි ඒ වගේ විශේෂ පණිඩක් කරන්න ඩොම්ස්
ඩොම්ස් කැන් ඩිලේට් ඔන්සෙට් මසල් සෝනස්. ඒ කියන්නේ ව්‍යායාමයෙන් පස්සේ අධික ලෙස මාංශපේශී ශරීරයේ වේදනාවට පත්වීම. ඒක නැති කරගන්න තියෙන හොඳම විදිහක් තමයි වැඩිපුර ප්‍රෝටීන් ආහාර ගැනීම, මස් මාංශ ආහාර ගැනීම. ඉක්මනින් සුව වෙනවා. එහෙනම් ගිහින් එන්න ජය වේවා. You're never gonna make it, you're not good enough. There's a million other people with the same stuff. You really think you're different, and you must be kidding. Think you're gonna hit it, but you just don't get it. It's impossible, it's not probable, you're irresponsible. Too many obstacles, you gotta stop it, yo. You gotta take it slow, you can't be a pro, no waste your time, no